नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පින්වතුනි අපි පසුගිය දිනේ රූපාවචර සිත් පිළිබඳව කතා කළා. අප දැනගත්ත රූපාවචර කියන නාමයේ සිත් සඳහා යොදන්නේ නිසා කියලා. රූප භූමියේ බොහෝ සෙයින් ඇතිවන්නා වූ සිත් වලටයි රූපාවචර සිත් කියන්නේ. රූප භූමියේ කියන්නේ ධක්ම ලෝක. රූපී භ්‍රම ලෝක අප දැනගත්ත රූපී භ්‍රම ලෝක 16ක් තිබෙනවා. ඒ 16න් එකක් අසඤ්ඤ සත්‍යය. එහි සිත නැහැ. සිත යෙදෙන්නේ නැහැ. සිත නැති භ්‍රම ලෝකය කියන්නේ ඒකයි. අනිත් රූපී භ්‍රම ලෝක 15ක්. මේ 15ෙහි සිත කය කියන මේ දෙකම පවතින. තවත් විදිහකින් කියනවා නම් පංචස්කන්ධයම තිබෙනවා. ඒ අසඤ්ඤ සත්‍යයේ තියෙන්නේ රූපස්කන්ධයේ පමණයි. නාමස්කන්ධ හතර එහි ලැබෙන්නේ නැහැ. ධ්‍යාන ඵලයෙන් ඒවා නැති කළා, දුරු කළා. මේ වාසය කරන තාක්කල් ඒ කියන්නේ මහා කල්ප 500ක අවශ්‍යයක් තිබෙන්නේ භක්ම ලෝකයට. ඒ තාක්කල් එහි සිතක් ඇතිවන්නේ නැහැ. ඒ භක්ම ලෝකයෙන් චුත වීමේදී නැත්නම් චුත වුණාට පසුයි නැවත සිත ඇතිවන්නේ අර ධ්‍යාන බලයෙන් යටපත් කරන ලද සිත. අනිත් භක්ම ලෝක 15ෙහි සිත් ඇති වෙනවා. අනේ ඒ රූපී භක්ම ලෝක 15ෙහි බොහෝ සෙයින්ම ඇතිවන්නා වූ සිත් කියන තීරුමෙන් තමයි ඒවාට රූපාවචර සිත් කියන්නේ. ඒ රූපාවචර සිත් වලට ධ්‍යාන සිත් කියලා. ඒ ධ්‍යාන වලට කියන්නේ රූප ධ්‍යාන. ඒ රූපී ධ්‍යාන නිසා ඒවට රූප ධ්‍යාන කියලා කියන්නේ. ඒ ධ්‍යානයයි ධ්‍යාන සිතයි කියන්නේ දෙකක් කියන බව තේරුම් ගන්නට. ධ්‍යානය යම් චෛතසික කොටසකට ඒ නම දීලා තිබෙනවා. ඒ නමේ චෛතසිකයන්ට දී තිබෙන්නේ ඒ චෛතසිකයන්ගෙන් සිදු කරන කෘත්‍යය ගැන සලකනවා. ඒ ධ්‍යාන කියන එක තෝරන්නේ මම ඊට කලින් කිව්වා ධ්‍යායති උපනිච්ඡායති තිච්ඡාන. ධ්‍යායති උපනිච්ඡායති තිච්ඡාන කියන්නේ බලයි විලංග බලයි කියන මේ තේරුමෙන් ධ්‍යාන නම්. මේ බලයි කියන එකෙන් අදහස් කරන්නේ මේ ධ්‍යාන ධර්ම අනිත් ධර්ම වලට වඩා අරමුණ තදින් ගන්නා බව.
ඒ අරමුණ තදින් ගන්නා බව දැක්වීමටයි මෙතන එළඹ බලයි. ඒ ධ්‍යානයේ ඇති වූ කල්හි අරමුණයි සිතයි දෙකක් හැටියට නෙවෙයි ඒ අයට දැනෙන්නේ. හරියට එකක්ම වගේ දැනෙනවා. ඒ තරම් අරමුණෙහි කාගෙදී පවස්නා බව මේ ධ්‍යාන කර්මයන් විස්තරෙන්නේ. ඒ නිසා ඒවා ධ්‍යාන කියන නම දීලා තියෙනවා. ඒ ධර්ම පහක එකතුව පළමුවෙන්ම දක්වන්නේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ අංග පහ එකතු වූ කල්හි ඇතිවන්න ධ්‍යානයට කියන්නේ ප්‍රථම ධ්‍යානය. ඒ පළමුවෙනි ධ්‍යානය. ඒ ධ්‍යානයේ උපදවන හැටි ගැන මා පසුගිය දිනෙහි කිව්වා. ඒ කසිනාදී යම් කිසි අරමුණක් භාවනාව සඳහාගෙන ඒ අරමුණෙහි නැවත සිත යෙදීම. නැවත සිත ඒ අරමුණ කරා යැවීම. නැවත ඒ අරමුණම බැලීම. එහෙම කොටයි මේ ධ්‍යාන කියන තැන තත්වයට මේ අංග පමුණවා ගන්න. එහෙම නැත්නම් ඔය ධ්‍යානාංග කියන ධර්ම මේ දැන් අපට උපදනා වූ සිත්වල ලැබෙනවා. විතර්කය අපට ලැබෙන කාමාවචර කුසල් සිත්වල තිබෙන ධර්මයක්. විචාරය ඒ කාමාවචර කුසල් සිත්වල ලැබෙන චෛතසිකයක්. ප්‍රීතිය ඒ කාමාවචර කුසල් සිත්වල සෝමනස්ස සහගත සිත්වල ලැබෙන ධර්මයක්. සුඛය කීවේ ඒ කාමාවචර කුසල් සිත්වල ලැබෙන සෝමනස්ස. අනික ඒකාග්‍රතාව හැම සිතකම ලැබෙන එක. අපට මේ කාමාවචර කුසල් සිත්වල ලැබෙන. එන්නාට අපට ලැබෙන මේ කාමාවචර කුසල් සිත් ධ්‍යාන සිත්ේ කියන්නේ නැහැ. ඒකමත් නිසා ඒ ධ්‍යාන තත්වයට දියුණු වූ ධර්ම නෙවෙයි අපට ලැබෙන ඒ කාමාවචර කුසල් සිත්වල උපදින. ඒ කාමාවචර කුසල් සිත්වල ලැබෙන ඒ ධර්ම නැවත අරමුණු කරා අරමුණ ගැනීමගෙන ඇතිවීම හේතු කොටගෙන ක්‍රමයෙන් බලවත් ශක්තිමත් ප්‍රබලද. එහෙම ප්‍රබල වෙලා එක අවස්ථාවකදී මේ ධ්‍යාන ධර්මයන්ගෙන් යුක්ත ධ්‍යාන සිතම උපදිනවා. ඒ කියන්නේ භාවනා කිරීම වශයෙන් අප කරන මේ ව්‍යායාමී භාවනා කිරීම ඒ ව්‍යාපාරය ඒ උත්සාහයේ ක්‍රියාව සිදු කිරීමේදී අපට උපදින්නේ කාමාවචර සිත් කුසල් සිත්. ඒ කාමාවචර කුසල් සිත්ම නැවතත් උපදින. ඒ කුසල් සිතින් අරමුණයි ගන්න. ධ්‍යානය උපදවා ගැනීම සඳහා තමා අරමුණක් ගන්නවා. කසිනාතුෙන් යම් කිසි අරමුණක්. එහෙම නැත්නම් දෙතිස් කුණප වලට ඇතුළත් යම් කිසි අරමුණක්. එහෙම නැත්නම් දස අසුභයන්ට ඇතුළත් යම් අරමුණක්. එහෙම නැත්නම් මෛත්‍රිය, මුදිතා, කරුණාව, මුදිතාව කියන මේ යම් කිසිවක්. එහෙම නැත්නම් ආනාපාන භාවනාව, ආස්වාස ප්‍රස්වාස යෙහි සිත පිහිටුවාගෙන මේ සිත වැඩි කියන මේ කවර විදිහකින් හෝ නැවත ඒ භාවනාවට ගනු ලැබූ අරමුණෙහිම සිත පැවැත්වීම. ඒ නැවත සිත පැවැත්වීමට අවශ්‍යම වමනා කරන එක ධර්මයක් තමයි අර මුලින්ම සඳහන් කරන්නේ විතක්ක කියලා. මේ විතක්කකින් කරන්නේ අරමුණට සිත යැවීම. ආරම්මනාභි නිරූපණය කියලා මා පසුගිය දිනෙහි ඒ ලක්ෂණ දක්වන විට කීවේ ආරම්මන අභිනිරෝපණ යන අරමුණට නැංගීම. අරමුණට නැංගීම. ඒ අදහස් කරන්නේ සිත
උපදින්නේ චෛතසිකත් එක්ක. චිත්ත චෛතසික කියන මේවා එකටම ලැබෙන්නේ. ඒ චිත්ත චෛතසික ධර්ම සියල්ල මේ විතර්ක නැමැති චෛතසිකයේ උපකාරයෙන් ඒ සිතේ සහ චෛතසිකයන්ගේ අරමුණට නැවත නැවතත් පමුණුවන. අනේ එහෙම නැවත නැවතත් පමුණුවන ස්වභාවය තමයි විතක්ක කියලා. මා කිවර කල්පනා කිරීමයි කියලා අප කරන ඒ උත්සාහයේදී මේ විතර්කයේ තමයි ප්‍රධානම. ඒ අරමුණට නැවත නැවත සිත යවනවා. කල්පනා කිරීම වශයෙන්. ඒ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණා කියන මේ නම් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ පිළිබඳව වදාළා. ඒ කෙරෙන කෘත්‍යය තමයි නැවත නැවත අරමුණ කරා සිත ගෙන යන බව. ඒ විතර්කේ නැත්නම් සිත එහෙම අරමුණ කරා පැමිණෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත අරමුණ කරා සිත පැමිණීමේ කාර්යය බහරවන්නේ විතර්ක කියන චෛතසිකය. අනේ ඒ චෛතසිකයෙන් ලැබෙන උපකාරය නැතිව කිසිවෙකුට ධ්‍යාන මාර්ග ඵල කියන මේවා උපදවා ගන්න බැහැ. ඒ නිසා තමයි මේ ධ්‍යාන මාර්ග ඵල කියන මේ සිත් සියල්ල පිටුකොට එක නමකින් හඳුන්වනවා. ඒවා අර්පණා සිත්. ඒ අර්පණා කියන නම විතර්කයට දී තිබෙන නම. අප්පනා කියේ ඒකයි. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණ. ඒ අප්පනා කිය විතර්ක. මොකද අපේ කීටි අප්පනා. ඒ වචනේ විග්‍රහය අපේති. අපේති කියන්නේ පමුණුවයි කියන්නේ. අපේතිති අප්පනා පමුණුවයි එබැවින් අප්පනා නමි. පමුණුවනෙහි අප්පනා නමි. ඒ චිත්තචෛතසික ධර්මයන් අරමුණට පමුණවන ස්වභාවය. විතක්. විතක්කේ උපකාරයෙන් අරමුණට චිත්තචෛතසික ධර්ම පැමිණෙන අතර විචාරයෙන් කරන්නේ ඒ අරමුණ පිරිනදින්නාත්මෙන් පැවතීම. ඒක හරියට අරමුණ අත ගන්නවා. අරමුණෙහි අනුමජ්ජන ලක්ෂණා කියලා කියනවා. ඒක අනුමජ්ජන කියන්නේ පිරිමැදීම කියන්නේ. ඒ දෙක වෙනම දෙකක් ධර්ම වශයෙන්. නමුත් වෙනම උපදිනා ධර්ම දෙකක් කියලා ගන්නට එපා. මේ දෙකම එකවර උපදින්නේ. විතර්කයෙන් අරමුණ කරා යාම විචාරයෙන් අරමුණ පිරිමැදීම කියන මෙයන් දෙවරකට සිදුවන දෙයක් නෙවෙයි. එකවර සිදුවන කෘත්‍ය දෙකක්. එකවර සිදුවන කෘත්‍ය දෙකක්, වැඩ දෙකක්. ඒ චෛතසික දෙකට ආය. එකකින් අරමුණ කරා යන එකක්, අනිත් එකකින් අරමුණ පිරිමැදින එකක්. විචාර. ප්‍රීතිය කියේ ඒ අරමුණෙන් සිත පිනවන බව. දැන් අපට මේ වේලාවේදී අප ඉගෙන ගන්න යම් මේ ධර්මයේ කාරණය කියන මේවා පිළිබඳව තමන්ගේ සිතට යම් කිසි ආස්වාදයක් ඇති වෙනවා නම් මේ දැනගන්න තමන් මේ යෙදී සිටින මේ කටයුත්ත සම්බන්ධයෙන් තමන්ට යම් ආස්වාදයක්. ආස්වාදය කියන්නේ සුඛ සෝමනස් කියන්නේ. දැන් මේ වෙලාවේ අපට මේ කියාවීම කරන මට ඒ දේ අසාගෙන ඉගෙන ගැනීමේ බලාපොරොත්තු වෙන අසාගෙන සිටින දේ පිළිතුරුට මේ ක්‍රියාවෙන් මේ අප දෙපිරිස කරන මේ ක්‍රියාවන්ගෙන් අපි යම් ආස්වාදයක් ලබනවා. ආස්වාදය කියන්නේ ඒකෙන් යම් සොම්නසක් සතුටක් ලබනවා. ඒ සතුටක් ලබන කොටම සොම්නසක් ඇතිවන විටම ඒ සොම්නසත් එක්කම ඇතිවන ස්වභාවයක් තමයි ප්‍රීතිය කියන්නේ. ඒ ප්‍රීතියයි සොම්නසයි දෙක එක නෙවෙයි. ඒ සොම්නස් සිටේ තමයි ප්‍රීතිය බහුල වශයෙන්ම යෙදෙන්නේ. නැත්නම් අපට නම් යෙදෙන්නේ නෙමෙයි එහෙමයි.
සොම්නස්සිතකමයි ප්‍රීතිය යෙදෙන්නේ. ඒ ප්‍රීතියේ තිබෙන්නේ සිත පිනවන ගතිය. සිත පිනවන බව. ඒ චිත්ත චෛතසික ධර්මයන් කුම්භවාන පිනවන ප්‍රබෝධ කරවන ස්වභාවය තමයි ප්‍රීතිය කියන්නේ. සොම්නසය කියන්නේ අරමුණේ රස විඳින බව. ඒ රස විඳනය වේදනාවටයි අයිති. ඒක සොම්නසෙන් කියන්නේ. ප්‍රීතියෙන් කියන්නේ ඒ අරමුණෙන් ඒ සිත හා චෛතසික පිනවන ගතිය. පිනවන ස්වභාවය. අනේ එයත් මේ සිතේ දැන් අපට මේ සිත්වල සොම්නස් සිතක් යම් වෙලාවක උපදිනවා නම් ඒ සොම්නස් සිතේ ඒ ප්‍රීතිය තිබෙනවා. දැන් මෙතන එහෙම නිකම්ම ප්‍රීතියක් නෙවෙයි. බොහොම උසස් වශයෙන් ඇතිවන ප්‍රීතියක් ධ්‍යාන සිතේ උපදී. ඒ ධ්‍යාන සිතේ ඇතිවන ප්‍රීතිය දක්වලා තිබෙන්නේ පරණා ප්‍රීතිය. ඒක මුළු ශරීරෙහිම පැතිරෙන බව. ඒ ධ්‍යානයේට ලැබුණු කැමැත්තාට දැනෙනවා. හරියට මුළු ශරීරෙහිම පැතිර තිබෙන ස්වභාවයක්සේ දැනෙනවා ඒ ප්‍රීතිය. ඒ කියන්නේ ඒ ප්‍රීතියෙන් කෙරෙන ඒ පිනා යන ස්වභාවය. සිතට පමණක් සීමා වෙලා නැතිව මුළු ශරීරයටම ඒ දැනෙන ගතියක් ඇති. අන්න ඒකටයි පරණා ප්‍රීතිය කියලා කියන්නේ. ඒ ප්‍රීතිය මේ ධ්‍යාන සිතේ ලැබෙන ධ්‍යානාංගයක් වශයෙන් ප්‍රීතිය. ඒ අරමුණෙහි සිත පිනවන මේ චිත්තචෛතසික ධර්මයන් පිනවන බව, පිනවන ස්වභාවය. සුඛේ කියන්නේ සොම්නස. ඒ ආරම්මන රස විඳින වේදනාවයි එතන සුඛ කියන්නේ. සොම්නස් වේදනාව. ඒකග්ගතා කියන්නේ හැම සිතකම ලැබෙන ධර්මයක් ඒකග්ගතා කියන එක මේ අපට ලැබෙන කවර හෝ සිත කාට ලැබුණා. ඒ ලැබෙන හැම සිතකම තිබෙන ස්වභාවයකුයි එකයි. නමුත් ඒ හැම සිතකම ලැබෙන ඒකග්ගතාවට ධ්‍යාන තත්වයේ ලැබෙන්නේ නැහැ. දැන් අපට ලැබෙන ඒකග්ගතාව එක සිතකින් එක සිතක පවතිනවා. ඒ සිතේ අරමුණ එකක්. ඊළඟට උපදින සිතේ ඒකග්ගතාවය ඇති වෙනවා. සමහර විටක සිතේ දේලියක් දෙකක් ගත වුණාට පස්සේ වෙන අරමුණක් ගැන උපදනා සිතේ ඒකග්ගතාව තියෙනවා. දැන් අපට ලැබෙන ඒකග්ගතාවෙහි එකම අරමුණක් ගැන දිගටම පැවැත්විය හැකි බවක් නැහැ. ධ්‍යාන සිතේ ලැබෙන ඒකග්ගතාව ධ්‍යානාංගයක් වශයෙන් ලැබෙන ඒකග්ගතාව එහෙම නෙවෙයි. ඒ ඒකග්ගතාව කියන මේ එකඟ වීම යම් කිසි අරමුණක නම් ඒ අරමුණෙහි එල්බගෙන ඒ අරමුණම විස වෙන කිසිදු අරමුණක් නොගෙන වරුවක් දවසක් ඒ ධ්‍යානයෙන් යුතුව සිටින තැනට ඉන්නට පුළුවන්. ඒ අරමුණමයි ගන්නෙ වෙන අරමුණක් නෑ සිතට. ඇහෙන් රූප, කනින් ශබ්ද, නෑහෙන් ගන්ධ ආදී ඒවාට යන්නේ වෙන වෙනත් දේවල් අරමුණු කරමින් අපට සිත් උපදිනවා. මෙහෙම ඉන්නකොට උනා gedara dore පිළිබඳව ඒවා පිළිබඳව වුණත් සිත් ඇති වෙන්නට පුළුවන්. එහෙම සිත් ඇතිවීමක් නැතිව අර ධානයේ අරමුණ වූ ඒ අරමුණෙහිම පවත්වමින් සිත වරුවක් දවසක් වත් ඒ ධානලාභයට පවත්වන්නට පුළුවන්. ඒ මක්නිසාද මේ ඒකාග්‍රතාවයේ තිබෙන බලය. ඒ වෙන වෙනත් අරමුණු කරා නොයන ලෙස ඒ ඒකාග්‍රතාව බලවත් බවට පමුණවා ගැනීම නිසා. එබැවින් ධ්‍යානයක් ගැන කතා කරන විට ධ්‍යානයේ ප්‍රධාන අංගය තමයි ඒකාග්‍රතාව. ධ්‍යානයක තිබෙන ප්‍රධාන අංගය ඒකාග්‍රතාව. අන්‍ය ධර්මයන්ගෙන් ඒ ඒකාග්‍රතාවටයි උපකාර ලැබෙන්නේ. මේ ඒකාග්‍රතාව දියුණු කර ගැනීම සඳහා අනිත් ධර්මයන්ගේ උපකාරය ඕන. ඒ උපකාරය නැතිව බෑ ඒකාග්‍රතාවට පමණක් තනිව ඒ තත්ත්වය ඇති කර ගන්න. ඒ නිසා ධ්‍යානයේ ප්‍රධාන
ධ්‍යානලාභියෙකුගේ තිබෙන වෙනත් කෙනෙකුට වඩා වෙනසක් වෙනවා. ඒ වෙනස කුමකින්ද දැක්විය යුතු වන්නේ? ඔහුට තිබෙන සමාධිය. සමාධි කියන්නේ සිත එක අරමුණක පැවැත්විය හැකි බව, නැත්නම් නීවරණයන් කරා සිත ඇදී නොයන ලෙස අරමුණෙහි තැන්පත් කර ගන්නට පුළුවන් බව. ඒකයි සමාධි කියන එකෙන් අදහස් කරන්නේ. ඒ සමාධිය ඇති කර ගැනීමට විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය කියන ඒ ධානාංග ඒකාග්‍රතාවට උදව් වෙනවා, උපකාර කරනවා. ඒ නිසා ඒවා ධානාංග. ඒ ධානී ප්‍රධාන ධර්මය තමයි ඒකාග්‍රතාවය. සමාධි. ඒ නිසා සමාධි කියන වචනය තෝරා තිබෙන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධි. ඒ කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධි කියන්නේ කුසල් සිතෙහි ලැබෙන ඒකාග්‍රතාව සමාධියයි කියන්නේ. ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව ගැන කතා කරනවා. එහෙම නැත්නම් අකුසල් සිතෙහි වුවත් සමාධිය තිබෙනවා, ඒකාග්‍රතාව තිබෙනවා. හැබැයි ඒක සම්‍යක් සමාධියක් නෙවෙයි. ඒකට කියන්නේ මිච්ඡා සමාධිය. අකුසල් සිතේ තිබෙනවා ඒකාග්‍රතාව. එහෙත් අකුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාව කුසල් සිතක ලැබෙන ඒකාග්‍රතාව තරම් කොයි වේලාවකවත් බලවත් වන්නට බෑ. ඒමත් නිසාද අකුසල් සිතෙහි යෙදෙන ඒකාග්‍රතාවට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් වන උද්ධච්චය කියන එක ඒ අකුසල් සිත් සියල්ලෙහිම යෙදෙන. උද්ධච්ච කියන සැලෙන ගතිය, නොසන්සුන් බව හැම අකුසල් සිතකම තිබෙනවා. ඒ හැම අකුසල් සිතකම තිබෙන ඒ උද්ධච්චය හැම අකුසල් සිතකම තිබෙනවා ඒකාග්‍රතාව. එතකොට අකුසල් සිතෙහි යෙදෙන උද්ධච්චයේ වශයෙන් සිතේ තිබෙන්නේ සැලෙන ගතියක්. සැලෙන චංචල බවක්. ඒකාග්‍රතාව වශයෙන් නම් අරමුණක පිහිටන බවක් තිබෙනවා. නමුත් ඒ අරමුණේ පිහිටීම උද්ධච්චයෙන් කරන ඒ සැලීමත් එක්කයි. ඒ නිසා තමයි අතන් තනක මේ දෙකේම එකට පැවැත්ම දක්වා තිබෙන්නේ යස්සන කරත්තයක නැගලා යන මිනිසෙක් වගේ. කරත්තයේ ගැස්සෙන නිසා ඒ නැග යන තැනත්තා ගැස්සෙනවා. එහෙත් හෙතම කරත්තෙහි ඉඳගෙන ගමන් කරනවා. අනේ වගේ අකුසල් සිත උද්ධච්චයේ වශයෙන් සැලෙන අතර ඒකාග්‍රතාවගේ වශයෙන් මේ අකුසලෙහි අකුසල් සිතෙහි අරමුණ නැත්නම් ඒ අරමුණේ පිහිටන. ඒ පිහිටීම අර කුසල් සිතක තිබෙන ඒකාග්‍රතාව තරම් බලවත් පිහිටීමක් වන්නේ නැහැ. උද්ධච්චයෙන් කරන අර පිළීම නිසා. දැන් ඒ නිසා මේ මෙතන කතා කරන්නේ සාමාන්‍ය කුසල් සිතක ලැබෙන ඒකාග්‍රතාව ගැන නෙවෙයි. ධ්‍යාන සිතක ලැබෙන ඒකාග්‍රතාව. ධ්‍යානාංගයක් වන ඒකාග්‍රතාව. අන්න. එතකොට මේ ධ්‍යානාංග වශයෙන් දැක්වෙන විතර්කයෙන් අරමුණ කරා යාමත්, විචාරයෙන් අරමුණ පිළිමැදීමත්, ප්‍රීතියෙන් අරමුණ නිසා සිතෙහි ඇතිවන හිනා යන බවත්, සුඛයෙන් අරමුණු රස විඳීම් වශයෙන් ඇතිවන සොම්නසත්, ඒකාග්‍රතාවෙන් අරමුණෙහි මනාකොට පිහිටීම මත් කියන මේ කාර්ය පහ සිදු වෙනවා. ඒ සිදු කරමිනුයි මේ ධර්ම ඒ සිතෙහි ලැබෙන්නේ. ඒ ධර්ම පහම එකටගෙන ඒවාට කියනවා ධ්‍යානය. ඒ කියන්නේ අරමුණ කරා එළඹ බලන කියන අර්ථය. දැන් ඒක සාමාන්‍යව යම් කිසිවක් අපට පේනවා. ඒ පේන එක යමක් දිහා අපි හොඳට අවධානය යොමු කරගෙන බැලීමයි කියන එක සමාන නෙවෙයි. ඒතර තියෙන විශේෂයක්.
බලනකොට ඕන දෙයක් වෙනවා. ඒක නම් යම් කිසිවක් කෙරෙහි වමනාවෙන් විශේෂයෙන්ම බලනකොට ඒ දේ හැර වෙන කිසිවක් කරා සිත යන්නේ නැහැ. මේ ගැනමයි අවධානය යොමු වන්නේ. අන්න ඒ වගේ තත්වයක් මේ ධානාංගයන්ගෙන් සිදුවන්නේ ධාන සිතේ. ඒ නිසායි අරමුණ තදින් ගන්නවයි කියන්නේ. අරමුණ තදින් ගන්නා ස්වභාවයන් පහක් නේ. ඒ පහ ක්‍රමයෙන් බලවත් වෙනවා. කුසල් සිතේ ලැබෙනවා. දැන් අපිට ලැබෙන කාමාවචර කුසල් සිතේ ඒවා යෙදෙනවා. නමුත් ධානයක් ලබන්නට බලාපොරොත්තු වන කරත්තා ධානයේ උපදවා ගැනීමට වමනා කරන අරමුණ ඉදිරියේ තබාගෙන වෙන කිසිවකට සිත නොයවා මේ අරමුණටම නැවත නැවත සිත යවමින් මේ ධානාංග වඩන ඒ ධානාංග වැඩෙන්නට ධානාංග දියුණුවන්නට ඉඩ නොහරින තව බාධක ධර්ම පහක් තිබෙනවා ඒ ධානාංගයන්ට ප්‍රතිවිරුද්ධ. ඒවායේ ශක්තිය ක්‍රමයෙන් හීන වෙනවා. දැන් අපට යම් කිසිවක් කෙරෙහි සිත යොමු කරගෙන සිත රඳවාගෙන ඉන්නට බැරි මක් නිසාදයි කියලා ඇසුවොත් ඒට ප්‍රධානම කාරණය තමයි යම් යම් අරමුණු ගැනීම සඳහා සිත යාම. ඒ කියන්නේ වෙන වෙනත් අරමුණු වලට සිත පැනීම. එහෙම වන්නේ සිතේ පවතින නැත්නම් අප තුළ තිබෙන එක්තරා ධර්මයක්. ඒකට කියනවා කාමච්ඡන්දය. ඒ කාමච්ඡන්දේ තිබෙන්නේ යත්ත කාම විපාකිනං කියලා තියෙනවා. කැමැති වන අරමුණු වලට සිත වැටෙනවා. දැන් මේ තමන්ගේ මුළු හිතම මේ කියන දෙයට යොමු කරගෙන අසාගෙන සිටින මේ බඳු අවස්ථාවකදී වුවත් තවත් වෙන ഘോഷාවක් වෙන දෙයක් අසල සිදුවන බවක් දැනුනොත් එහෙම වෙනවයි කියලා හිතුනොත් මේ අවධානය ටිකක් පිළිහිල් කොට අර පැත්තේ මොනවද සිදු වෙන්නේ කියලා දැන ගැනීමට සිත හැරෙනවා. එහෙම වෙන ගතියක් තිබෙනවා. ඒ නිසා මොනතරම් වැඩකේදී සිටියන් බලන්නට සුදුසුයි කියා සලකන දෙයක් කොයි හරි සිදු වෙනවනේ ඒ පැත්තට ඉස හැරෙන්නේ. මොකද දැකීමේ ආසාව තිබෙනවා. කාම ඡන්දයේ වශයෙන්ම පවතිනවා අපතුල ඒ දකින්නට තිබෙන ආසාව, අසන්නට තිබෙන ආසාව, ආග්‍රහණය කරන්නට තිබෙන ආසාව, රස වින්දනයට තිබෙන ආසාව, පොට්ටබ්බයන් මේ ස්පර්ශ කිරීම සඳහා තිබෙන ආසාව, ඒ වගේම වෙනත් අරමුණු ගැන සිතා ඒවායින් ලබන ආස්වාදය ලබා ඉන්නට තිබෙන ආසාව අප තුළ තිබෙන අප්‍රහීන වශයෙන් ඒ ධර්මයේ මතුවන අවස්ථාව කාමච්ඡන්ද වශයෙන්. අන්න ඒක බාධාවක් ධ්‍යාන උපදවා ගැනීම. ඒ නිසා ප්‍රධානම බාධාව හැටියට දක්වා තිබෙන්නේ ධ්‍යානයට කාමච්ඡන්දය. ඒ වගේම ධ්‍යානයේ තිබෙන ප්‍රධානම ධර්මයේ වන්නේ ධ්‍යාන ධර්මයේ වන්නේ ඒකාග්‍රතාව. එබැවින් ඒකාග්‍රතාව කාමච්ඡන්දයට කාමච්ඡන්දේ ඒකාග්‍රතාවට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. ඒ නිසායි සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛෝ කියලා දක්වනවා. සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛෝ. සමාධිය කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂයි. ප්‍රතිපක්ෂ ධර්ම. ප්‍රතිපක්ෂය කියන්නේ විරුද්ධයි. විරුද්ධ ධර්ම. සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛ. ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්මයේ හැටියට ධානාංගවල ඉන්නේ ප්‍රීතිය. ප්‍රීතියයි ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්ම. මේ ව්‍යාපාදෙහි යෙදෙන්නේ දෝමනස්යත් එක්කමනේ. ව්‍යාපාදේ කියන්නේ තරහව. මෙතන ගන්නට තියෙන්නේ ඒ ද්වේෂය. ඒ ද්වේෂය යෙදෙන්නේ දෝමනස්යේ කියන දුම්නසත් සමග. ප්‍රීතිය කවදාවත් ඒ දුම්නසත් සමග යෙදෙන ධර්මයක් නෙවෙයි. දුම්නසට විරුද්ධ ස්වභාවයක්. අනේ ඒ ප්‍රීතිය ඒ නිසා මේ නීවරණ ධර්මයක් වන ව්‍යාපාදය ප්‍රතිවිරුද්ධ ධානාංගයේ වශයෙන් දක්වනවා.
ඊළඟට තීන මිද්දය. තීන මිද්දේ කියන්නේ අලස බවනේ කම්මැලිය. ඒ ධර්ම දෙක චෛතසික වශයෙන් අපි ඉදිරියට ඉගෙන ගන්නවා. තීනය කියන්නේ සිතේ ගිලන් බව. සිතේ ලෙඩ වූ බව. සිත ලෙඩ වෙලා. ඒ සිත ලෙඩ වුණාම ඉවෙන්නේ කටයුත්තේහි යොදන්නට බැරි බව. කයේ ඇති. ලෙඩ වුණාම ඒකනේ සිදු තත්ත්වය. මහා විශාල එකක් නෙවෙයි කිසේ කැක්කුම වගේ සුළු ලෙඩක් වුණත් හැදුනම යම් කිසි කටයුත්තක යෙදෙන්නට බැරි බවක් ඒ නිසා ඇති වෙනවා. අමාරුවක් ඇති. එන්නේ ඒ වගේ. සිතේ ඇතිවන ගිලන් බව. සිත අකර්මණ්‍ය කරන. සිතේ අකර්මණ්‍ය බව ඇති වෙනකොට චෛතසිකයන් කර්මණ්‍ය වෙන්නේ නැහැ. චෛතසිකත් අකර්මණ්‍යයි. ඒක. ඒ නිසා සිතේ අකර්මණ්‍ය බව තීනය කියන එකනු තීන කියා චෛතසිකයන්ගේ අකර්මණ්‍ය ස්වභාවය නිබ්බය කියා දක්වනවා. ඒ දෙකම එකතු වුණාම තීන මිද්ද නීවරණ. තීන මිද්ද නීවරණ. ඒ තීන මිද්ද නීවරණය බොහෝ සෙයින් අපට ඇති වෙනවා. ඔය නිදිමත වෙන අවස්ථාවක. ඒ වගේම සිතේ අලස ගතිය ඇති වෙන වන්නේ ඔය තීන මිද්දේ ඇති වෙනවා. ඒ තීන මිද්දේ අකුසල ධර්මය. නීවරණ ධර්ම. ඒ තීන මිද්දෙන් සිතන්නටවත්. ඒ කියන්නේ සිතෙන් කෙරෙන සිතේ මේ කර්මක්ෂම බවනේ. සිත ක්‍රියා කරන හිතනවා. ඒකට යන්නේ නැහැ. ඒ තරම් පසුබාහන බවක් තිබෙනවා. තීන මිද්දේ ඇති වෙනවා. අලස ගතියයි උපදින්නේ. ඒක නැති කරන ධානාංගය තමයි නැවත නැවත සිත අරමුණට පමුණුවන විතර්කය. නැවත නැවත සිත අරමුණට යවන විතර්කය අරමුණෙන් සිත පසුබස්වන සිත අලස කරන සිතේ කුසීතකම උපදවන තීන මිද්ද කියන ඒ නීවරණයන්ට විරුද්ධ ධානාංගය වශයෙන් දක්වනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කුක්කුච්චය කියන එකේ උද්ධච්චය ගැන කීවේ නොසන්සුන් ගතිය. නොසන්සුන් ගතිය. ඒ නොසන්සුන් ගතිය සිත කලබල. උද්ධච්ච කුක්කුච්චය කියන්නේ පසුතැවීම. පසුතැවීම. උද්ධච්ච කුක්කුච්චයට प्रतिविरुद्ध कामच्छ वितक्क विचार पीति सुख सुख ये उद्धच्च कुक्कुच्चයට प्रतिविरुद्ध स्वभाव से दक्वा सोमनस सुखය අනිත් එක විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධ ධර්මය සේ දක්වන්නේ විචාර විචාර කියලා එකක් තියෙනවා විතක්ක විචාර. ඒක විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධයි. මෙන්න මේ විදිහට ධානාංග පස නීවරණ පසට ඉනුරා ප්‍රතිපක්ෂ වන හැටි දක්වා. දැන් ඒ නීවරණ දුරු වී යන්නේ ධානය ලැබෙන විටම නෙවේ. ධානය ලැබෙන්නට කලින් නීවරණ යටපත් වෙනවා. මා පසුගිය දිනෙහිදී මේ පින්නතුන්ට කීවා. තමන් ඉදිරියෙහි ඒ පරිකර්ම නිමිත්ත තබාගෙන භාවනා කරන තැනට පරිකර්ම නිමිත්තෙන් මතුවන උග්ඝා නිමිත්ත කියා එකක් තිබෙනවා. ඒ භාවනා කර්මය දියුණු වේගෙන යද්දී සිත එකක වූ කලෙහි ඒ උග්ඝා නිමිත්තෙන් මතුවන තවත් අරමුණක් තිබෙනවා කියා පටිභාග නිමිත්ත හැටියට සඳහන් කරනවා. ඒ පටිභාග නිමිත්තේ කියන ඒ අරමුණ
ඒ උග්ඝා නිමිත්තෙන් කෙනෙකුට ලැබෙන්නේ මේ ධානාංගම ලැබිලා නෙවෙයි. ධානාංග කියන ධානය ලැබිලා නෙවෙයි. ඒ ධානය ලැබෙන්නට කලින් එහෙත් නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වූ කල්හි ඇතිවන සමාධිය දක්වා දෙන්නේ උපචාර සමාධිය. නීවරණ යටපත් වී තවම ධානයට පැමිණෙන්නේ නැහැ. නීවරණ උපදින්නේ නැහැ. නීවරණ රූපදනා තැනට ඇවිත් ඒ තරම් මේ භාවනාව තමාගේ දියුණු වෙලා සිතේ එකඟ බව වැඩිලා. අන්න ඒ අවස්ථාවේදී ඇතිවන සමාධියට කියන්නේ උපචාර සමාධිය. සිතේ එකඟ බවට කියන උපචාර සමාධිය. ඊට කලින් ඇතිවන සමාධියට කියන්නේ පරිකර්ම සමාධිය. ඒ පරිකර්ම සමාධිය කියන්නේ ධ්‍යානය ලබා ගැනීමට සුදුසු තත්වය, සුදුසු සමාධිය උපදවා ගැනීමයි මේ අවස්ථාවේදී කරන්න මුල් අවස්ථාව. ඊළඟට ධ්‍යානයට කිට්ටු වෙලා සිටින අවස්ථාව. චාර කියන්නේ හැසිරීම කියන්නේ. උපචාර කියන්නේ ළඟ හැසිරීම. කුමක් ළඟද? ධ්‍යානයේ ළඟ. ධ්‍යානයට කිට්ටුව ඇතිවන තත්වයයි ඒ සමාධිය තිබෙන්නේ. ඒ නිසා ඊට උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය ඇති වූ අවස්ථාවේදී මේ නීවරණයක් එතවම ධානාංග දියුණුනේ නැහැ ධ්‍යාන තත්වයට එන්න. අනේ එහෙම උපචාර සමාධිය ලැබුණු කල ඒ සමාධිය බොහොම රැක ගන්නට ඕන. ඒ සමාධිය රැක ගන්නට වන්නේ ඒ අරමුණ ප්‍රතිභාග නිමිත්ත වශයෙන් ලැබුණු ඒ අරමුණද රැක ගන්නට ඕන. සිත වෙනස් වුණොත් ඒ කියන්නේ සිතේ අර යටපත් කළ නීවරණ ධර්ම නැවත මතුවී ආවොත් ඒ අරමුණක් නැතුව යනවා චිත්ත සමාධියක් දුරු යනවා නැතිව යනවා. ඒ නිසා බොහොම ආරක්ෂා කරගන්න ආරක්ෂා විය යුතු අවස්ථාවක් ඇටියට දක්වනවා එළ. අනේ ඒ අවස්ථාවට පැමිණුණාට පස්සේ නැවතත් ඒ ප්‍රතිභාග නිමිත්ත දෙස බලමින් ඒ බලන්නේ ඇහෙන් නෙවෙයි සිතින් ඇහැට පේනවා වගේ සිතට පෙනෙන්නේ. ඒ අරමුණේම සිත රඳවමින් නැවත ඒ විතක්කාදී මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සිත පැවැත්වීම දිගටම කරගෙන යන විට එක අවස්ථාවකදී ඒ ධානාංග වශයෙන් එක් වූ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්ම පහ ධ්‍යාන තත්වයටම දියුණු වූ කලදී ඒවා එක් සිතක උපදිනවා. ඒ සිත තමයි පළමුවෙනි ධ්‍යාන සිතේ කියලා නම් කරන්නේ. පඨම ධ්‍යාන. ඒ පඨම ධ්‍යාන සිත ඒ ධ්‍යානාංගයන් මුලට දක්වා නම් කර තිබෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතාව සහිතං පඨම ධ්‍යාන කුසල චිත්තං. එලයි ඒ නම් කර තිබෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන කුසල් සිත. ඒ ප්‍රථම ධ්‍යානයේ කියන්නේ ධ්‍යානය පළමු වරට උපදවුවේ ඔය අවස්ථාවේ. පළමුවෙන් උපදවපු ධ්‍යානය. ඒ නිසා ඒකට ප්‍රථම ධ්‍යාන. ඒ පළමුවෙන් උපදවන ධ්‍යානය අංග පහකින් යුක්තයි. ඒ අංග පහ තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ නම් වලින් දැක්කේ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ පහ එකට ගත් කලෙහි එකවර උපදින එක අරමුණක් ගන්න එක වස්තුවක් ඇසුරු කරන එකවර නිරුද්ධ වෙන ස්වභාවයෙන් සිතහා එකට බැඳී උපදනා බවක් ඒවායේ තිබෙන්නේ. සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිත සමග එකට බැඳුණු පැවැත්මක් ඒ සිත ඒ චෛතසිකයන්ට තිබෙන්නේ. විතක් ආදී ධානාංග පහට තිබෙන්නේ. ඒ ධානාංග පහේ සමුදාය, ඒ සමූහය තමයි ධානය කියන නමින් දක්වන්නේ. මේ ධර්ම පහම අරමුණ තදින් ගැනීම කරනවා. අරමුණ තදින් ගැනීම කරනවා. ඒ අරමුණ තදින් ගැනීම කරන මේ ධර්ම සමග උපදනා සිත. ඒ නිසා ඒ අරමුණ ගන්නවා. එතකොට ඒ සිතේ
සිතයි අරමුණ ගන්නා ධර්මයේ හැටියට දක්වන්නේ අරමුණ දැන ගැනීම සිතට අයත් කියලා චෛතසිකයන්ටත් දෙන්නේ ඒ අරමුණම ගන්න. දැන් මේ ධ්‍යානයේ කරන්නේ ඒ අරමුණු තදින් ගන්න. දැන් ඒක ඒ තදින් ගන්නවයි කියන එක තේරෙන්නට ඕන මේ අපට කාමාවචර කුසල් සිත්වල උපදන අවස්ථාවලදී ගනු ලබන අරමුණේ ඒ ගැනීමේදී මේ විදිහේ තද ගැනීමක් අන්තිම ඉහළ අවස්ථාව හැටියට මේ ධ්‍යානය සඳහා උත්සාහ කරන අවස්ථාවේදී අපට උපදනා වූ කාමාවචර කුසල් සිත්වල ඉහළම සමාධිය හැටියට උපදින්නේ උපචාර සමාධිය. අපි ඒකට ඉස්සෙල්ලා කියවන උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධිය කියන නමින් දක්වන්නේ කාමාවචර කුසල් සිතෙහි ඇතිවන ඒකාග්‍රතාව. ඒ උපචාර සමාධිය. එතකොට සිත වශයෙන් ගත්තොත් උපචාර සමාධිය ලැබෙන සිත කුමක්ද? කාමාවචර කුසල් සිත. ඒ බොහෝ සෙයින් ඒක ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත. මේ ප්‍රථම ධ්‍යානයේ පිළිබඳව කතා කරනවා නම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික හෝ සසංඛාරික කුසල් සිත. ඒ උපචාර සමාධිය ගැටෙන්නේ ඒ සිතේ ඒකාග්‍රතාව. උපචාර සමාධියේ නාමයෙන් දක්වන්නේ. ඒ සිතෙත් තිබෙනවා විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව. මේ පහම තිබෙනවා අංග පහ. නමුත් මේ අංග පහ ධ්‍යානයේ කියන නම දෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ ප්‍රථම ධ්‍යාන. කියන්නේ නැත්තේ ඇයි? ඒ අංග පහ තිබුණා. ඒ අංග පහ ධ්‍යාන සිතේ ඇතිවන්නා වූ ඒ අංග පහ තරම් බලවත් නැහැ. ඒ තරමට ගියේ නැහැ දියුණු වෙලා ශක්තිය. ඒ தත්ත්වයේ පසු කරගෙන ධ්‍යානයට එනකොට ඒ අංගවල දැඩි බවක්, අද ශක්තියක්, බලවත් බවක් ඇති. එහෙම වුණාම ඒ අරමුණගෙන ඇතිවන්නා වූ සිත, ඒ අරමුණ කියන මේ දෙක පිළිබඳ ඒ දැනස්ථාට වෙනසක් දැනෙන්නේ නැහැ. හරියට Taman අරමුණෙහි දිලා බහැලා වගේ ඉන්නේ. සිත ඒ වගේ පවතින. සිත ඒ කසින අරමුණට බහැලා. ඉතින් මේ තත්ත්වයෙන් ඉන්නට පුළුවන් ඕන තරම් වේලා ඒ ධ්‍යානය නැවත පුරුදු කළාම ඕන තරම් වේලා. අනේ එහෙම ඕන තරම් ඒ ධ්‍යාන සිතම උපදවාගෙන සිටින අවස්ථාව තමයි දක්වන්නේ ධ්‍යානයට සමවැද සිටිනවයි. ඒවා චිත්ත වීති වලදී කියන්නේ සමාපජ්ජන වීති කියලා. ධ්‍යානයට සමවැද සිටියයි කියන්නේ. දැන් කෙනෙක් උදේ ධ්‍යානයට සමවැද සවස්වම තුරුම ඒ ධ්‍යානයට සමවැද සිටින්නට පුළුවන්. ඒන් අදහස් කරන්නේ ඒ ධ්‍යාන සිතමයි නැවත උපදින්නේ වෙන සිත් නූපදින්නේ. වෙන සිත් උපදින්නේ නැහැ. ඒ සිතම නැවත උපදින්නේ. අනේ එහෙම උපදවා ගන්නට එහෙම අරමුණගෙන සිත පවතින්නට හැකිවන්නේ ඔය ධ්‍යානය ලැබුණා. අර ධ්‍යානයේ තිබෙනවා ඒ අරමුණ තදින් ගන්න බවක්, ඒ තදින් ගන්නා බව දැක්වීමට තමයි අප කීවේ ඒක හරියට අරමුණෙහි බහැලා ඉන්නා වගේ ඒ තත්ත්වය. ඒකටයි ධ්‍යාන. ඒකේ ධ්‍යානය අපි කියනවා අපි එදත් කියවනේ යම් කිසි මේ වාහන අපි කාර් එකක් ගැන කතා කරද්දී ඕනනම් ඊට වඩා ලේසි කරත්තයක් තියෙන්නේ බඩු බාහිරා නැත්නම් මේ රථ අංග බොහොම ටිකනේ ස්වල්පයක් තිබෙන්නේ. ඒ රථාංග සමූහයම ඒවාට සුදුසු තැන්වල ගලපලා පිහිටවා ගත්තම අපි ඒකට කියනවා කරත්තයක් නැත්නම් රථයක්. නමුත් ඒ රථ අංග වලින් යුක්ත වූ එක. ඒ කරත්තයට තියෙනවා කරත්තේ අවයව අංග. ඒ අංගයන්ගෙන් තොර වූ කරත්තයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ධ්‍යානයේ කියන එක ධ්‍යාන අංග වලින් සමන්විත. ඒ ධ්‍යානාංග සමුදාය තමයි ධ්‍යාන.
ඒ එකිනෙක ධානය නෙවෙයි. ඒ එකිනෙක ධානාංගය. ඒ ඔක්කොම එකතු වූ කල්හි ඒක ධානය. අනේ ධානය එතකොට ධර්ම සමූහයකගේ එකතුවක්. ඒ ධර්ම සමූහයගේ එකතුව ධානය වූ කල්හි ඒ ධානය ඇතිවන්නේ ඒ වගේම තවත් ධර්ම සමූහයක් එක්ක බැඳිලා එනම ඇතිවන්නට බෑ. ධානය කියන මේ අංග පහ වෙනම උපදින්නේ නැහැ. ඒ උපදින්නේ සිතක. ඒ සිතේ මේ ධානාංග හැර තවත් චෛතසික තිබෙනවා. අනේ චෛතසිකයි සිතයි කියන ඒ ධර්ම සමග මේ ධ්‍යාන ධර්මද එකට යෙදෙන්නේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කියනවා නම් ඉව යුත්තේ ඒ සිත හා චෛතසික ඉතිරි ඒ සිත ඉතිරි චෛතසික මේ ධ්‍යානයේ සමගයි එකට යෙදෙන්නේ. ඒ නිසා ඒ සිත එහෙම පිටින්ම ගෙන කියන්නේ ධ්‍යාන සංප්‍රයුක්ත සිතේ. ඒ ධ්‍යාන සංප්‍රයුක්තේ කියන එක තමයි ධ්‍යාන සිතේ කියන එකෙන් අදහස් කරන්නේ. ධ්‍යානයි කියන එක නෙවෙයි සිත. ධ්‍යානය නෙවෙයි සිත. ධ්‍යානය එකක්. සිත තව එකක්. නමුත් ඒ ධ්‍යානය සිතෙන් තොරව හටගන්නේ නැහැ. සිත නැතිව ධ්‍යානයට උපදින්නට බෑ. ඒ මොකද චෛතසික උපදින්නේ සිතක. මේ චෛතසික පහක්මයි ධ්‍යාන නාමයෙන් දක්වන්නේ. මේ චෛතසික පහකගේ එකතුව ධ්‍යාන නාමයෙන් දක්වන්නේ. ඒන් කෙරෙන කෘත්‍ය සලකන. ඒ ධ්‍යානය සිතින් තොරව හටගන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම මේ සිතක් විසක ධ්‍යානයි කියන්නේ ධ්‍යාන සිතක් කියන්නේ බෑ. ධ්‍යානයේ නැත්නම් ඒ සිතේ. දොරේ සිතෙහි ඇති වෙනවා මේ ධ්‍යාන. මේ අංග පහ ඒ ධ්‍යාන tattwයට දියුණු වී උපදිනවා. එතකොට ඒ සිතට කියනවා ධ්‍යාන සිත කියලා. ඒ සිත කාමාවචර කුසල් සිතට වඩා වෙනස්. ඒ වෙනස් වන්නේ ඒක කාමාවචර නෙවෙයි. ඒ ධ්‍යාන සිත රූපාවචර. කුසල් අපට ලැබෙන කාමාවචර කුසල් සිත ඒක කාමාවචර. ඒ කාමාවචර කියන ඒ තත්වය ඉක්මවලා රූපාවචර කියන එකට කරේ. නමුත් මේ කාමාවචර සිත්වල කාමාවචර කුසල් සිත්වල උපකාරී නැතිව රූපාවචර කුසල් සිතක් උපදවා ගන්නට බෑ. මේ උපකාරය ඕන. මෙහෙම ගින් දියුණු කරගෙන එක අවස්ථාවකදී මේ කාමාවචර තත්වයේ රූපාවචර තත්වයට පනිනවා. පැමිණෙනවා. ඒ අවස්ථාව දක්වා තිබෙනවා චිත්ත වීතිවල නම් ගෝත්‍ර භූ කියලා අවස්ථාව. ඒ කාමාවචර ගෝත්‍රය යටපත් කොට රූපාවචර ගෝත්‍රයට පමුණුවන සිත කියන තේරුමෙන් ගෝත්‍ර භූ කියලා තියෙනවා. ඊට අනුතුව උපදින්නේ ධ්‍යාන ප්‍රථම ධ්‍යාන කුසල් සිත. ඒ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල් සිතේ කියලා නම් කරනවා. ඒ ධ්‍යානාංග පහම නම් වශයෙන්ම සඳහන් කොට. එව නැත්නම් අපිට කියත හැකි ප්‍රථම ධ්‍යාන කුසල් සිත. ඒක ප්‍රථම ධ්‍යාන කුසල් සිතයි. ඉතින් ප්‍රථම ධ්‍යානයේ කියන එක පැහැදිලි කරන්නට ඕනනේ. ප්‍රථම ධ්‍යානය නම් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංග පහේ සමුදායය. ඒක තමයි ප්‍රථම ධ්‍යානය වන්නේ. ඒතොරේ ප්‍රථම ධ්‍යානයේ යුක්ත වූ සිත ප්‍රථම ධ්‍යාන සිත. දැන් මේ සිතෙහි විතක්ක ආදී අංග පහක් තිබෙනවා. ඒ ධ්‍යානෙ උපදවා ගත්තේ කියලා දැනගත්තා. ඊළඟට සලකනවා මේ ධ්‍යානෙහි විතක්ක ආදී අංග පහක් තිබෙනවා. මේ විතර්කය ධ්‍යානය උපදවා ගැනීම සඳහා යොදාගෙන එයින් යුක්ත වූ එයම අංගයක් වශයෙන් යුක්ත වූ ධ්‍යානයක් උපදවා ගත්තේ කහත්. ඒ විතර්කය ධ්‍යානයේම නැවත නැවත සිට යවන බවක් නෙවෙයි විතර්කයේ තිබෙන්නේ. විතර්කය කාමච්ඡන්දාදී දේවාටත් සිට යවන. ඒ නිසා කාම විතර්ක
ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා කියන්නේ. ඒ නිසා හිතම සලකනවා විතර්කයේ දෝෂය. විතර්කයේ දෝෂ ආදීනව සහිතයි. ඒ නිසා ඒ විතර්ක කියන මේ ආදීනව සහිත ඒ ධර්මයෙන් තොර වූ ධ්‍යානය උපදවා ගන්නව නම් හොඳයි කියලා ඒ දැනත්තට හිතේ. නමුත් ඒ හිතු පවණින් ඔහුට විතර්කයෙන් තොර ධ්‍යානය උපදවා ගන්නට බෑ. ඒ සඳහා දෙහිතම නැවතත් භාවනාවට බසින්නට ඕනේ, භාවනා කරන්නට ඕනේ. තමා උපදවාගත්ත ප්‍රථම ධ්‍යානය ඕනෑ වේලාවක සමවදින්නට පුළුවන් තත්වය ඇති කර ගන්නට ඕන. ඒ සඳහා හිතම ඒක පුරුදු කරනවා. ඒ ප්‍රථම ධ්‍යානය පුරුදු කරනවා. ආවජ්ජන, සමාපජ්ජන, අධිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියලා ආකාර පහක් දක්වලා තිබෙනවා. ඒ විදිහට පුරුදු කරනවා. ආවජ්ජන කියන්නේ ඒ තමා උපදවපු ඒ ධ්‍යානයේ පිළිබඳව මෙනෙහි කිරීම. සමාපජ්ජන කියන්නේ ඒ ධ්‍යානයට පැමිණීම, සමවැදීම. ඒ ධ්‍යානසිත නැවත නැවත උපදවා ගැනීම සමාපජ්ජන. අධිඨානය කියන්නේ ඒ ධ්‍යානයට සමවැද සිටින්නට පුළුවන් කාල පරිච්ඡේදය අදිෂ්ඨාන කරගෙන සමවැද සිටීම. කියන්නේ අදිෂ්ඨානයේ රූප පරිදි සමවැද සිටින්නට හැකි බව ඇති කර ගැනීම. අද අපි කියනවා නම් මම මෙතෙක් වේලා මේ ධ්‍යානයේ යුතුව සිටිනේ කියලා එහෙම අදිෂ්ඨාන කරගත්තොත් ඒ අදිෂ්ඨානයේ රූප පරිදි එක පාරකම කෙනෙක් හරියටම ඒ වේලාව ගතවන තුරුම ධ්‍යානයට සමවැද සිටිනවයි කියලා එහෙම නියමයක් නැහැ. ඒකට පුරුදු කරන්න. දැන් මේ දිනතුන් දන්නවනේ සමහර විටක අපවුවද භාවනා කරන්නේ වාඩිලා පැය භාගයක් නැත්නම් මිනිත්තු 45ක් මම මේ භාවනාවෙන් යුතුව සිටින්නට ඕනේ කියලා අදහස් කරගෙන භාවනා කරන්නට පටන් ගත්තා. මිනිත්තු 45ට කලින් සමහර විටක පැය භාගයකටත් ඉස්සෙල්ලා මේ භාවනාවෙන් සිත ඉවත් කරගෙන වේලාව බලන්න. තාම නෑ පැය භාගයක්වත් ගිහිල්ලා. ඒ අදිෂ්ඨානය හරි නෑ. ඒ අදිෂ්ඨානය කියන්නේ Taman ඉතාලගත්තේ යම් කිසි වේලාවක් මේ ධ්‍යානයෙන් යුතුව සිටින්නට නම් හරියට ඒ වේලාව ධ්‍යානයෙන් මේ වේලාව ගතවන තුරු ධ්‍යානයෙන් සිටින්නට පුළුවන්කම ඇති කර ගැනීම අදිඨාන වසීතාව කියලා කියනවා. ඉතින් බොහෝ විට ඉස්සර ඒ කාලය අරගෙන තිබෙන්නේ ඔය ඉරහඳ ආදී තාරක ආදී ඒ අහසේ තිබෙන දේවල් අසුවක් තැනට හඳ පැමිණෙන තෙක් තුරු ධ්‍යානෙන් යුතුව සිටිමි කියලා යම් කිසි සටහනක් කරගෙන ධ්‍යානයේ සමවැදෙනවා. හරියට ඒ වේලාවේ ධ්‍යානයේ නැගිටිනවා. ඒ අදිඨාන. බුද්ධානේ කියන්නේ ඒ ධ්‍යානයේ නැගිටින වේලාව අසුවල් වේලාවට ධ්‍යානයෙන් නැගිටින්නේදී. ඒ කියන්නේ ධ්‍යානෙන් නැගිටින්නේ කියන්නේ ධ්‍යානසිත ඉවත් කරනවා. ඒකත් පුරුදු කරන්න. ඒකයි උත්ථානය. සමහර විටක ඒ උත්ථානය වෙනස් වෙන්නට පුළුවන්. ඒක බහුවන තුරු ධ්‍යානයේ සිටියොත් උත්ථාන වශීතාවේ නැහැ. හරියට ඒ වේලාවට නැගිටිය හැකි බව උත්ථාන. අනිත් එක තමයි පච්චවෙක්කන. පච්චවෙක්කන කියන්නේ ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂාව. මේ විතර්කයයි, මේ විචාරයයි, මේ ප්‍රීතියයි ආදී වශයෙන් ඒ ප්‍රතිවේක්ෂාව ඒකට පුරුදු කරන්නේ. ඒ එක එක ධර්මයක් පිළිබඳ ප්‍රතිවේක්ෂාව. ඒකත් ගුරු කිරීමක්. පුරුදු කරනවා කියන්නේ ඒකනේ වසීතාවේ කියන්නේ අපි දන්නවනේ දැන් කාට හරි වසී කරගන්නවා කියන්නේ මොකද? තමාට යටත් පැවතුම් නැති කෙනෙක් කරගන්නේ කියන්නේ. තමා කියන දේ කරන. තමාගේ කැමැත්තේ හැටියට හැසිරෙන. තත්වයට කාවහරි පමුණවා ගැනීමයි ඒ තැනත්තාව වසී කරනවයි වසඟ කරනවයි කියන්නේ. ඒ වගේ ධ්‍යානයේ පිළිබඳ වසඟයක් තමාට පිළිෙන්නට ඕන මේ ධ්‍යානයේ උපදවාගත්ත තැනත්තාව. ඕනෑ වේලාවක ධ්‍යානයට සමවැදිය හැකි බව, ඕනෑ වේලාවක ධ්‍යානයෙන් නැගිටිය හැකි බව ආදී වශයෙන් ඕන වේලාව
ඕන විදිහකට නැත්නම් හරි හැටියටම නිවැරදිව ඒ ධානාංග ප්‍රතිවීක්ෂා කළ හැකි බව ආදි වශයෙන් ඒ ධානීය පිළිබඳව පුරුදු කිරීම පහක් තිබෙනවා. ඒවයි පංච වසිතා කියන්නේ. ඒකෙන් ප්‍රථම ධානීය පුරුදු කරලයි ඊළඟට දෙවෙනි ධානීය සඳහා නැවත භාවනාව පටන් ගන්න. එහෙම කරලා තමන්ගේ බලාපොරොත්තු වූයේ විතර්කය නැති ධානීය උපදවීම නිසා ඒ විතර්කය නැති ධානීය උපදවනවා. ඒ දෙවෙනි වර පළමුවෙනි වරේ උපදෙන්නේ විතර්කය සහිත වූ අංග පහකින් යුක්ත වූ ධානය. ඊළඟට විතර්කයේ තිබෙන ආදීනව සලකලා විතර්කයෙන් තොර ධානය උපදවා ගැනීමට අදහස් කොට අදිෂ්ඨාන කරගෙන ඒ සඳහා පරිකර්ම කරලා දෙවෙනි වරට ධානය මේ ආරම්භයෙන් උපදවා ගන්නවා. ඒ අධ්‍යානෙහි විතර්කයේ කියන ධානාංගය නැහැ. ඒ ධානාංගය නැති විතර්ක සමතික්‍රමණය විතර්කයේ ඉක්මවලා විතර්කයෙන් තොර විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංග හතරකින් යුක්ත වූ ධානය උපදවනවා. ඒක දෙවෙනි වරට උපදවන ලද ධානය බැවින් ඊට කියනවා ද්විතීය ධානය. දෙවෙනි ධානය අංග හතරකින් යුක්තයි. ඊළඟට විචාරයේ ආදීනව සලකලා. විචාරය බොහෝ විට විතර්කයන් සමගම ඇතිවන ස්වභාවයක්. ඒ විචාරයේ ආදීනව සලකා විචාරයෙන් තොර ධානය උපදවා ගැනීමට අර කලින් මෙන්න මේ ද්විතිය ධානය ආවජන සමාපජන අදිඨාන උත්ථාන පච්චවෙක්ඛන කියන මේ පංච වසීතාවයන්ගේ වශයෙන් පුරුදු කරලා පසුව තුන්වෙනි ධානය උපදවා ගැනීම සඳහා විචාරයක් නැති ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග තුنين යුක්ත වූ ධානය උපදවා ගැනීම සඳහා භාවනා. එහෙම භාවනා කොට ඒ භාවනාව මස්තක ප්‍රාප්ත වූ කල්හි සිදුවන සිද්ධිය තමයි ප්‍රීති සුඛ ඒකග්ගතා කියන අංග තුنين යුක්ත වූ ධානය ලැබීම. ඒ ධානය කුසල් සිතේ උපදන ඉපදීම තමයි දක්වන්නේ ඒ විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තතියච්ඡාන කුසල් සිත. ඒක තුන්වෙනි ධානය. එහි අංග තුනක් තිබෙනවා. ප්‍රීතියයි සුඛයයි ඒකග්ගතාවයි. එහෙම උපදවා ගත්ත තැනැත්තා නැවත අර කලින් කී පරිදි පංච වසීතාවයන්ගෙන් ඒවා පුරුදු කරලා ඒ ධානය පුරුදු කරලා ඊළඟට හිතම සලකනවා මේ ධානයේ ප්‍රීතිය කියන එක තිබෙනවා. ප්‍රීතියද කාමච්ඡන්දාදියට බොහොම බර එකක් නේ. බර ධර්මයක් ප්‍රීතිය කියන්නේ. ඒ නිසා ප්‍රීතිය ආදීනව සලකලා. ප්‍රීතිය නැති කිරීමට ප්‍රීතිය නැති ධානය උපදවා ගැනීම සුලයි කියලා හිතා ඒ ප්‍රීතිය නැති ධානය උපදවා ගැනීම සඳහා භාවනා කරනවා. හැබැයි මතක තබා ගන්නට ඕන මේ හැම භාවනාවක් කිරීමේ ඒ ධ්‍යාන සුඛේ තමයි විතර්කයේ නැතිව විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංග හතරෙන් යුක්ත වූ දෙවෙනි ධ්‍යානය නෙවේ. ඒ වගේම විචාරයක් නැති පීති සුඛ ඒකග්ගතා කියන අංග තුනෙන් යුක්ත වූ ඒ තුන්වෙනි ධ්‍යානය නෙවේ. ඊළඟට ප්‍රීතියක් නැතිකොට ප්‍රීතිය දුරුකොට සුඛ ඒකග්ගතා කියන අංග දෙකින් යුක්ත වූ චතුර්ථ ධ්‍යානය උපදවනවා. අන්තිමට ඒ සුඛයේ තියෙන ආදීනව සලකා සුඛයක් දුරුකොට උපේක්ෂා ඒකග්ගතා කියන අංග දෙකින් යුක්ත වූ පංචම ධ්‍යානෙ උපදවනවා. මෙහෙම ධ්‍යාන වශයෙන් ලැබෙන ඒවායි ධ්‍යාන ලැබෙනකොට ඒ ධ්‍යාන මුලින් ලබන ලද ධ්‍යානයේ වූ ඒ අංගය අත්හැරලා ඉක්මවලා ධ්‍යානය උපදවන අතර ධ්‍යානය නම් ලැබෙන්නේ එහෙමයි. නමුත් ඒ ධ්‍යානය සඳහා භාවනා කරනකොට ඒ ධ්‍යානය සඳහා භාවනා කරන්නේ කාමාවචර කුසල් සිත්. ඒ ධ්‍යානය සඳහා භාවනා කරන විට ධ්‍යාන සිත් උපදිනව නෙවෙයි. කාමාවචර කුසල් සිතේ මේ භාවනාව පවත්වා. මේ භාවනා කරන විට භාවනාවේ සිටේ ඒ කුසල් සිතේ තිබෙන විතර්ක, විචාර, ප්‍රීති ඒවා වේදෙනවා. ඒ ධර්මයේ දෙනවා. ධ්‍යානය ලැබෙන කොටයි
තමන්ගේ අදිෂ්ඨානය වූ පරිදි ඒ අංගයෙන් තොර වූ ධ්‍යානය ලැබෙනවා. නමුත් ඒ සඳහා පරිකර්ම කරන විට විතර්කේ නැතිව පරිකර්මයක් කරන්නට බෑ. විතර්කේ නැතිව කරන භාවනාවක් නෑ. තර්කයෙන් තොර තර්කයේ තියෙන තෝරන භාවනාවක්. ඒ භාවනාව කරන විට නමුත් ධ්‍යානය උපදවන විට විතර්කයෙන් තොර ධ්‍යානය උපදවත හැකි තමන්ගේ අදිෂ්ඨානය වූ පරිදි. නැවතත් ඒ විතර්කයෙන් තොර ධ්‍යානය උපදවාගත්ත තැනට ඊළඟට මේ විචාරයෙන් තොර වූ ධ්‍යානය උපදවා ගැනීම සඳහා භාවනා කරන විට විතක්ක විචාර කියන මේ අංග දෙකම ලැබෙන කුසල් සිත් වලින් තමයි භාවනාව කරන්නේ. ඒ කුසල් සිත් උපදිනවා. විතක්ක විචාර කියන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධර්ම වශයෙන් ඒ ධර්ම යෙදෙන කුසල් සිත් ලැබෙනවා. එහෙම නැතුව උපදිනව නෙවෙයි. මුකාමවචර කුසල් සිත් එකකවත් විතර්කයේ විචාරයේ කියන දෙක නැත්තේ නෑ. හැම එකකම තියෙනවා. ඒ නිසා ඒ භාවනාව කරන විට ඒ සිත් වලින් කරන්නේ ධ්‍යානයේ ලැබෙන අවස්ථාව වන තුරු ඒ සිත් පවතින. ධ්‍යානයේ ලැබෙනකොට ඒ අදහස් කළ පරිදි අදිෂ්ඨානය වූ පරිදි ඒ අංගයේ නැති ධ්‍යානය ලැබෙනවා. ඊළඟ සිතේ භාවනාවේ ලැබෙනවා. ඊට පස්සේ යම් වෙලාවක් දැන් ධ්‍යානිය උපදවා ගත්තේ එක්කෙනා. අපි ගන්නු දෙවෙනි ධ්‍යානිය. ඒ දෙවෙනි ධ්‍යානිය උපදවා ගත්ත තැනැත්තා හැමතිස්සෙම ඉන්නේ ධ්‍යානසිත උපදවාගෙනම නෙවෙයි. එහෙම ඉන්නවා නම් ඒ තැනැත්තාට වෙන කිසි වැඩක් නැහැ. වෙන කිසි දෙයක් කරන්න බෑ. ඒ ධ්‍යානසිතින්මයි ඉන්නේ. ඒක නෙවෙයි. ඒ තැනැත්තා දැන් කායක් හරි කතා කරනවා කා සමග. අපි කියමු භික්ෂුන් වහන්සේ නමක් කියනවා. ඒ භික්ෂුන් වහන්සේ සබ්‍රාහ්මචාරී වහන්සේ නමක් සමග කතා කරනවා. ඒ කතා කරන විට ධ්‍යානසිතින් නෙවෙයි කතා කරන්නේ. කතා කරන විට සමහර විටක සිව්පස්සේ පිළිබඳව එහෙම නැත්නම් චීවරයක් පිළිබඳව එහෙම නැත්නම් කරන්නට තියෙන දේශනා කරන්නට තියෙන ධර්මයක් පිළිබඳව එහෙමත් නැත්නම් යදනා වහන්සේම ඇසූ බණපදයක් පිළිබඳව එහෙම සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරන විට ධ්‍යානසිතින් යුතුව සාකච්ඡා කරනවා නෙවෙයි. ඒ සාකච්ඡාව කරන්නේ එතකොට උපදින්නේ මේ කාමාවචර සිත්. උන්වහන්සේ රහත් ඒ දෙදෙනා වහන්සේම රහතන් වහන්සේලා ක්‍රියාසිත උපදිනවා. එහෙම නැත්නම් කුසල් සිත් උපදිනවා. ඒ ධර්ම සාකච්ඡාදී ඒ බඳු දෙයක් කරන විට එතකොට ලැබෙන්නේ කාමාවචර කුසල් සිත්. එහෙම නැත්නම් හැමතිස්සෙම ධ්‍යානසිතම ලැබෙනවා කියලා හිතන්නට එපා. ධ්‍යානයට ඒ නිසා තමයි ධ්‍යානයට සමවදිනවා. ධ්‍යානයට සමවදිනවා කියන්නේ වෙන සිත් උපදින්නේ නැතිව ධ්‍යානසිතින්ම යුතුව සිටීමට කාලයක් දී කරගෙන ඒ කාලය තුලදී ධ්‍යානසිතින්ම යුතුව වාසය කරනවා. ඒකයි ධ්‍යානයට සමවැදීම. දැන් මේ පින්නතුන්ට තේරෙන්නට ඇති අප කීවේ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය